පිටු මොකක්ද කරන්න දැන්නේ? පේන්නද කෝච්චියක් කරනවා? බය වෙන්න බබා. මම ඔක්කොම ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ෆිල්ම් බලලා තියෙන්නේ. ඒක තමයි යකෝ බය. බලාගෙන ඉන්න ඔයාගේ වැඩ කිඩ. නවත්තපන් බ්‍රෝ. මං තාම වර්ජින්. අද වැල්ලවත්ත ප්‍රදේශයේ බැංකුවක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් පැද වූ වාහනය දුම්රිය ගැටීමත් සමග ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇත. වැඩි විස්තර අපගේ ප්‍රධාන පුවත් ඔස්සේ බලාපොරොත්තු වන්න. ඇයි මේ හැමෝම බැංකු කොල්ලගන්න හදන්නේ? ඒ රටේ ආර්ථිකය නිසයි. අපි උනත් තොරකම් කරන්නේ සල්ලි තියෙන හොඳ බැංකු විතරයිනේ. ඒක තේරුම් ගන්න බැරිද බ්‍රෝ? දැන් නෙමෙයි හිටරුනේ. එහෙනම් යමු නේද අපි? කට්ටිය බලාගෙනත් ඇතිනේ. Don't be negative. Always be positive. be positive මගේ ලේ වර්ගනේ බ්‍රෝ. බ්‍රෝ මේ ගෑස් මදි වගේ නේ. අර අතන තියෙන ෂෙඩ් එකක්. එල්ල කිරි. මේ තියෙන්නේ බඩු. අම්මට සිරි ඩීසල් අයියේ ඩීසල් වලින්ම ෆුල් ටැංක් ගහන්නද? ඕයි තමුසෙට අමු කැවිල්ලද? ගහනවා පෙට්‍රල් වලින්. අමු කැවුන්නම් කෑවනේ බස් අවුරුද්දට. මොන මගුලක්ද බං මේ? පාරේ යන්න නෑ මුන් ඩීසල් ගහනවා. හව් හව්. හව්. කොයි ලයිසන් ගන්නවා? රෙඩ් ලයිට් එකේ වාහන දාන්න තමුසෙට පොට්ටද? මේ කොහෙද බොස් බ්‍රෙඩ් ලයිට්? වැරද්ද කළ සද්ද දාන්න නැත්නවද? නේද කියන්නේ? 25000ක් දඩ ගන්නවද මේක ගොඩින් බේර ගන්නවද? මොනවද බොස් මේ කියන්නේ? මේ පොටි සම්තිං එකක් දීපන් පොරට. ඕ මංගාව තියෙන්නේ තොච්චරයි. බොස්. ඔය තියෙන්නේ බඩේ. See you around guys. නොදකින් මදයි අවුරුද්දට ඇඳුම් ගන්න තිබ්බ සල්ලි. Holy shit. මේකේ හම්බ වෙනවා නම් බැංකුවෙන් ගන්න නෙවෙයි යකෝ 100ක් කොල්ල ගන්නම්කෝ. අම්මරසිරි නේ ලොක්කෙන් කොල්ලා යම ඉක්මනට. කට්ටියම හොඳට අහගන්න. මගේ අතේ තිබ්බ අන්තිම රුපියල් 1000ක් ඉවරයි. අවුරුදු කන්න ඕන නම් අපිට කොල්ල කන්න වෙන්නේ ලංකාවේ සුපිරි කෝටිපතියෙක්ගේ බැංකුවක්. බැංකුවේ ආරක්ෂාව නම් හොඳටම වැඩි. හැබැයි සල්ලි මාසෙට එක පාරක් සන්නන්ද බලකායක් එක්ක වෙන බැංකුවකට ගෙනියනවා. අපිට ඒ ට්‍රක් එක කොල්ල කෑවොත් ගොඩම තමයි. ඒ පැත්තට යන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවෙන් විතරයි. එතනට සුපිරිම ආරක්ෂාවක් දීලා තියෙන්නේ. ඒ නිසා අපිට යන්න වෙන්න තියෙන වෙනම මාර්ගයකින්. ඒ කොහෙන්ද? උඩින් බ්‍රෝ උඩින්. මට මෙතනින් එයාට කරන්න දී මතක නෑ නියු. කාටරි මතකද? ආකාශට්ටා බුම්මට්ටා මාව සියලු සත්වයෝ රැකදේවා. ඌ දෙයයන්ට වදිනාකෝ. කනපන් ඉක්මනට. හරි මම වැඩේ බලාගෙන තියෙන්නේ. මාව එරගන්න.
රොයි කොන්ද ගියාගේ අම්මේ සුජි පෙන්න බං උඹේ වැඩ. සුජීට කෝල් ගත්තම් බලාකෝ වෙනදේ සුජී ඕක දීපන් ළමයට. බ්‍රෝ දැන් මේ ලැබුණු සල්ලි වලින් ඔයා මොනවාද අවුරුද්දට ගන්නෙ? ඕෂා GT කාර් එකක් ගන්නවා බ්‍රෝ. ආ ලැම්බෝගිනි එක සද්ද යන්නේ නේද? කවුරු බලේගේ? බල්ලා මොකෝ කියන්නේ? අපි යමුද රේස් එකක්? අම්බෝ අපිට මෙයත් එක්ක රේස් යන්න බෑ බ්‍රෝ. මේකයෙන් දුවන සිංහයෝ අපි දීනයෙන් පවා මව්බිමට වදී මව් පොළොවේ සුවඳ දැනෙනා ඒ සුළගේ ජවය කන්නා මේකයෙන් දුවන සිංහයෝ අපි